SL ෆිල්ම් රෝල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කොරියන් ඩ්‍රාමා වලට කැමති අයට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. 2026 පෙබරවාරි වල රිලීස් වෙලා මේ වෙද්දි ලෝකෙ පුරාම වේගෙන් ජනප්‍රිය වෙලා තියෙන To My Beloved Thief කියන සුපිරි කතාව තමයි ඒ. කතාවේ ප්‍රධාන චරිත රංගපාන්නේ අපි කවුරුත් ආදරය කරන නම් ජි හ්යුන් සහ මුන් සැන්ග් මින්. කොටස් 16කින් යුක්ත මේ කතාවේ නම ඇහුවාම ඔයාලට තේරෙනව නේද? මේකේ පොඩි හොර වැඩකුත් තියෙනවා කියලා. කතාව පටන් ගන්නේ ලස්සන ඇනිමේෂන් ටිකකින්. ඒකෙන් කියවෙන්නේ රටේ හැමෝම කතා වෙන අබිරහස් හොරෙක් ගැන. මේ හොරාගේ නම හොන් ගිල් දොන්. මේ හොරා ධනවතුන්ගෙන් සල්ලි හොරකම් කරලා දුප්පතුන්ට බෙදලා දෙන කෙනෙක්. හැබැයි පොලිසියට මේක ලොකු ප්‍රශ්නයක්. මේ හොරා හොරකම් කරන්නේ හරිම පොඩි දේවල්. ඒ වගේම හොරකම් කරලා එතන චිත්‍රයක් තියලා යන එක තමයි මෙයාගේ ස්ටයිල් එක. මේ අබිරහස විසඳන්න ලොකු ආසාවකින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ කතාවේ ප්‍රධාන නළුවා. ඊයොල් කුමාරයා. කුමාරයෙක් වුණාට මෙයාට ඕනේ මේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට පොලිස් කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක් විදිහට පෙනී ඉඳලා විසඳුම් හොයන්න. එයා මේකට කියන්නේ අල්ලම් සෙල්ලම් කරනවා කියලා. ඒක තමයි කුමාරයාගේ විනෝදාංශය වෙලා තියෙන්නේ. ඉතින් මේ අබිරහස් හොරාගේ ප්‍රශ්නයත් කුමාරයාගේ කනට වැටෙනවා. මෙයාට ඕන වෙන්නේ මේ අබිරහස් හොරාව කොහොම හරි අල්ලගෙන හැමෝගෙම ප්‍රශංසා ගන්නයි. මේ කුමාරයාගේ අර්ධ සහෝදරයා තමයි දැන් ඉන්න රජතුමා. මේ දෙන්න අතර තියෙන ලොකු තරහක්. මේ අතරේ මව් රජිනට ඕනේ කුමාරයාව ඉක්මනට දේශපාලනික වාසියක් වෙන විදියට කසාද බඳලා දෙන්න. හැබැයි කුමාරයාට කසාද බඳින එකට වඩා ලොකුයි එයාගේ රහස් පරීක්ෂක වැඩි. ඊළඟට අපිට මුණ ගැහෙනවා අපේ කතාවේ ප්‍රධාන නිළිය. ඒ තමයි හොන් යුන් ජෝ. එයා ජීවත් වෙන්නේ ගොඩාක් අමාරුවෙන්. වෛද්‍යවරියක් විදියටත් ප්‍රභූ පවුලක දාසියක් විදියටත් එයා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා. දවසක් අපේ කුමාරයා දුප්පත් කෙනෙක් වගේ ඇඳුමක් ඇඳගෙන ඉද්දි ලොකු අමාරුවක වැටෙනවා. එතනදි මේ කුමාරයාව බේරගන්නේ අපේ යුන්ජෝ. මේ සිදුවීමෙන් පස්සේ මේ දෙන්න එකපාරටම වැස්සකට අහු වෙනවා. වැස්සට මුවා වෙන්න තියෙන්නේ එකම එක පොඩි ගේක වහල් කෑල්ලක් විතරයි. මේ සීන් එක නම් ගොඩක් ලස්සනයි. දෙන්න එකිනෙකාට අනුම්පද කියාගත්තත් එතනදි දෙන්න අතරේ පොඩි ආකර්ෂණයක් එකිනෙකාට ඇති වෙනවා. දෙන්න වෙන් වෙද්දි පුරපෝහි දවසේ ආයෙත් හමු වෙන්න එන්න කියලා කුමාරයා යුන්ජෝට කියනවා. යුන්ජෝගේ ජීවිතේ ඊළඟට වෙන්නේ යුන්ජෝ කවදාවත්ම හිතුවේ නැති දෙයක්. එයාගේ තාත්තා, ඒ කියන්නේ හොන් මින් ජික් සිටුවරයා යුන්ජෝව ප්‍රභූ පවුලකට කසාද බඳලා දෙන්න ලෑස්ති කරනවා. යුන්ජෝ හිතන්නේ තරුණ කෙනෙක්ට කියලා. හැබැයි පස්සේ යාට දැනගන්න ලැබෙනවා එයා බඳින්න යන්නේ ඒ පවුලේ ඉන්න මැරෙන්න ඔන්න මෙන්න ඉන්න වයසක සීයා කෙනෙක් කියලා. මේක දැනගත්තාම යුන්ජෝට ගොඩාක් දුක හිතෙනවා. ඒත් එයා තමන්ගේ දුප්පත් පවුල වෙනුවෙන් තමන්ගේ නිදහස කැප කරලා මේ කසාදෙට කැමති වෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න ASCII කසාදෙට කලින් තියෙන අන්තිම නිදහස් දවසේ රෑ යුන්ජෝ අහම්බෙන් කුමාරයාව මුණ ගැහෙනවා. මේක නම් මාරම සීන් එකක්. යුන්ජෝ එකපාරටම දුවගෙන ගිහින් කුමාරයාව කිස් කරනවා. කිස් කරලා එයා එතන ඉක්මනට දුවලා යනවා. දුවලා ගිහින් එයා අඳින්න නින්ජා කෙනෙක් වගේ කළු පාට ඇඳුමක්. ඔව් යාළුවනේ, රටම හොයනේ අබිරහස් හොරා හොන් ගිල් දොන් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. අපේ යුන්ජෝ. එපිසෝඩ් එක ඉවර වෙන්නේ තමන්ගේ පළවෙනි හාදුව තමන්වත් නොදැන හොරකම් කරපු මේ හොරාව කොහොම හරි අල්ල ගන්නවා කියලා කුමාරයා තීරණය කරන තැනින්. ඉතින් යාළුවනේ මේක තමයි පළවෙනි එපිසෝඩ් එකේ සම්පූර්ණ කතාව. මේ ඩ්‍රාමා එකේ පළවෙනි එපිසෝඩ් එකම මාරම ලස්සනයි. කතාව පටන් ගන්න විදියත් හරිම ලස්සනයි. යුන්ජෝගේ චරිතය ගැන අපිට ගොඩාක් දුක හිතෙනවා. ඒ වගේම කුමාරයාගේ චරිතයේ තියෙන කටකාරකම කතාවට ලොකු රහක් එකතු කරනවා. ඉතින් මේ අබිරහස් හොරාගේ කතාව ඉස්සරහට කොහොම වේවිද? ඔයාලා මේ එපිසෝඩ් එක ගැන මොකද හිතන්නේ? ඒ ගැන පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඊළඟ එපිසෝඩ් එකේ රිවිව් එකත් අරගෙන මම ඉක්මනටම එනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න SL ෆිල්ම් රෝල් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා අලුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. පරිස්සමින් ඉන්න.